කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවේ මේ අඹ වාරේදී ලේසියෙන්ම හදාගන්න පුළුවන් අතුරුපසක්. ඉදුණ අඹ ටිකකුයි තව අමුද්‍රව්‍ය එකක් හරි දෙකක් හරි කැමති විදියට තමයි මේකට පාවිච්චි කරන්න ඕන. මේක කෑවම අයිස්ක්‍රීම් කෑවා වගේම තමයි. කිරි ආහාර කන්න බැරි අයට අතුරුපසක් විදියට අයිස්ක්‍රීම් වෙනුවට මේක කන්න පුළුවන්. මේ මම ඔයාලට දීලා තියෙන්නේ ඕන කරන දේවල් ටික. දැන් අපි මේක හදන්න ගන්නකොට කලින් දවසේ අඹ ටික කපලා ෆ්‍රීසර් එකේ දාලා තියාගන්න ඕන. මේ විදියට අඹ කපා ගන්නකොට අනිවාර්යයෙන්ම පොඩිම කෑලි කපා ගන්න. එතකොට අඹ කෑලි ටික ෆ්‍රීසර් කරලා ගත්තාම අපිට ඒක බ්ලෙන්ඩ් කරගන්න ලේසියි. ලොකු කෑලි තියෙද්දි ඒක බ්ලෙන්ඩ් කරගන්න අමාරුයි. මතක තියාගන්න මේක හොඳට රැයක් අඩුම තරමේ රැයක් ෆ්‍රීසර් කරගන්න ඕන. දැන් මේ ඔයාලා දකින්නේ මම ඒ විදියට ෆ්‍රීසර් කරලා ගත්ත අඹ කෑලි ටික. දැන් මම මේක බ්ලෙන්ඩරේට දාලා පරිස්සමෙන් බ්ලෙන්ඩ් කරගන්නවා. ඔයාලා මේකෙදි ටිකක් ශක්තිය දරා ගන්න පුළුවන් බ්ලෙන්ඩරයක් පාවිච්චි කරන්න. එහෙම නොවුනොත් බ්ලෙන්ඩරේ කැඩෙන්න පුළුවන්. දැන් මේ ඔයාලා දකිනවා වගේ කීප සැරයකට කලවම් කරන ගමන් මේක හොඳට ක්‍රීම් කරගන්න. අඹ ටික මේ විදිහට බ්ලෙන්ඩ් කරගද්දී ක්‍රීම් කරගද්දී අඹ ටික දිය නොවි හොඳට උකුවට තියෙන්න ඕන. ඝනකමට තියෙන්න ඕන. මේ අඹ කෑලි වල අයිස් ගතිය නැති වෙන්න බෑ. දැන් මේ ඔයාලා දකිනවා වගේ ක්‍රීම් ගතියක් එනකොට මම මේකට දෙහි ටික එකතු කරගන්නවා. මම දීලා තියෙන අනිත් අමුද්‍රව්‍ය වලින් දෙයක් එකතු කරගන්නවා නම් ඒවත් මේ වෙලාවේදී එකතු කරගන්න. අන්තිම වටේ බ්ලෙන්ඩ් කරගද්දි තමයි මේ දේවල් එකතු කරගන්න ඕන. දැන් මේ ඔයාලා දකින්නේ මම හොඳ ක්‍රීම් ගතියට බ්ලෙන්ඩ් කරගත්ත අඹ එක. දැන් මම මේ අඹ ක්‍රීම් එක දාගන්නවා මේ වගේ කප් එකකට. ඔයාලට පුළුවන් මේ කප් එකත් ෆ්‍රීසර් එකේ දාලා තියලා මේ ක්‍රීම් එක දාන්න ගන්නකොට ගන්න. මේ විදියට මේ අඹ ක්‍රීම් එක ඉක්මනින්ම කප් එකට දාලා ෆ්‍රීසර් කරන්න ඕන. මේ අඹ ක්‍රීම් එක හොඳින් සෙට් වෙනකම් මේක ෆ්‍රීසර් කරගන්න. හොඳට මතක තියාගන්න අඹ එක ක්‍රීම් කරන තැන ඉඳලා ෆ්‍රීසර් එකට දානකම්ම ඉක්මනින්ම අපි මේ දේවල් කරගන්න ඕන අඹ ටික දිය වෙන්නේ නැති වෙන්න. දැන් මේ ඔයාලා දකින්නේ හොඳට සෙට් වුණ අඹ ක්‍රීම් එක. අපි මේකට කියන්නේ මැංගෝ සෝබේ. මේක ලංකාවේ තියෙන රස්නේ දේශගුණය අනුව නම් ඉක්මනින්ම දිය වෙන්න බලනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක හැම වෙලාවෙම ෆ්‍රීසර් එකේ තියාගන්න. ඉදුණ අඹ තියෙන මේ රස්නේ කාලෙදි මේක ගෙදරම හදාගන්න පුළුවන් හොඳ අතුරුපසක්. වැඩි වැඩක් නෑ ඕන කරන අමුද්‍රව්‍ය ගන්න තියෙන්නේ පොඩි ප්‍රමාණයක්නේ. ඔයාලා මේකට අඹ තෝරගද්දි හොඳ රස ඉදුණ අඹ වර්ගයක් තෝරගන්න. මේක රසවත් කරන්න එක එක අමුද්‍රව්‍ය ගොඩක් එකතු වෙන්නේ නැති නිසා අඹවල රසයෙන්ම තමයි මේ අතුරුපස රසවත් වෙන්නේ. ඔන්න ඉතින් එහෙනම් ඔයාලත් මේක හදලා බලන්නකෝ. හදලා බැලුවොතින් කොහොමද රස කියලා මටත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වෙනස් විදියක වෙනස් කෑමක් එක්ක අපි ඉක්මනින්ම ආයෙත් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් නිරෝගීමත්ව සතුටින් ඉන්න.